ගයිස් ඉතින් සුබ දවසක් කාලා හැමෝටම ගොඩක් අය බිට්කොයින් වලට අමතරව තව ඕල්ඩ් කොයින් වල කවුන්ට් ඉල්ලලා තිබ්බා ඕල්ඩ් කොයින් වල ප්‍රෙඩික්ෂන්. ඉතින් මම පුළුවන් විදිහට පුළුවන් වෙලාවට මේ කවුන්ට් කරලා අරන් එන්න බලන්නම් වෙනත් කොයින් වල ප්‍රෙඩික්ෂන්. මොකද මම BTC විතරයි ට්‍රේඩ් කරන්නේ දැන්. එතකොට BTC ඔය එක විතරමයි ඉන්නේ. තමන් එක කොයින් එකක් විතරක් සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන් යනවා නම් හොඳ බින් රේට් එකක් තියාගෙන සාමාන්‍යයෙන් මේ ගමන යන්න පුළුවන් ගොඩක් දුරට. මොකද කලින් මං කොයින් හැම කොයින් එක වගේ රේට් කරලා අන්තිමට මෙච්චර ප්‍රතිඵලයක් නැති වුණා. ඉතින් අන්තිමට තේරුම් ගත්තා සාමාන්‍ය එක කොයින් එක මූව්මන්ට් එක අපි එතකොට හොඳටම දන්නවා ඒ කොයින් එක කොයි වෙලේ කොතනද යන්නේ. අපිට සමහරවිට බලන්න ඕනේ නැහැ මාකට් එක. එතකොට මේ වෙලාවේ මෙතන ඇති කියලා අපිට ගෙස් කරන්න පුළුවන්. දැන් මේ අහවල් තැනට ඒ කොයින් එක ගිහින් ඇති. අපි කොයින් ගොඩක් එක්ක ඔට්ටු වෙද්දි හරි අමාරුයි. ඉතින් ප්‍රෙඩික්ෂන් එක සමහරවිට මතක නැහැ ගත්ත ට්‍රේඩ් මතක නැහැ ගත්ත ඒ කොයින් එකේ යන්න තියෙන ප්‍රෙඩික්ෂන් එක මතකත් නැහැ. හදිස්සියේ කලබල වෙලා දුවගෙන ඇවිත් කොහේ ට්‍රේඩ් එකක් දානවා එහෙම ඔය වගේ ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. ඉතින් ඒ නිසා බිට්කොයින් එක විතරයි ට්‍රේඩ් කරන්න. නමුත් මම පුළුවන් වෙලාවට ගොඩක් කොයින් වල කවුන්ට් කරනවා. රයිට්. එතකොට මේක ඇවිල්ලා OG කියලා කොයින් එක. එතකොට මේක රිලීස් වෙලා ගොඩක් කල් නැව 2025 මයි මාස රිලීස් වෙලා තියෙන මේ 14. එතකොට ඉතින් මේකේ මම දැන්ට දාගෙන තියෙනවා කවුන්ට් එක කවුන්ට් දෙකක් දාගෙන තියෙනවා. මම මේ පළවෙනි එක පෙන්නන්නම්. මම මේක දාගෙන තියන්නේ මේජර් කවුන්ට් එක සිම්පල් 6 එකක් යන විදිහට. ඒ කියන්නේ මේ wave A wave B wave C කියලා. alright. එතකොට wave 6 එක මොකද්ද වෙන්න පුළුවන්? wave A සහ wave C අනිවාර්යෙන් මොටිව් වේව් වෙන්න ඕනේ. wave A එක ඉම්පල්ස් එකක් වෙලා wave C එක ඩයගනල් එකක් වෙන්න පුළුවන්. right. ඉම්පල්ස් එකක් වෙලා wave C එක ඩයගනල් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් wave A එක ඩයගනල් එකක් වෙලා wave C එක ඉම්පල්ස් එකක් වෙන්න පුළුවන්. එතකොට මෙතන already මම wave A එකට අරන් තියෙනවා 1 2 3 4 5 විදිහට කම්ප්ලීට් වෙලා තියෙනවා wave A එක ඉම්පල්ස් එකකින්. ඒ කියන්නේ මොටිව් වේව් එකකින් wave A කම්ප්ලීට් වෙලා තියෙනවා. right. එතකොට wave B එකට මම දැනට අරන් තියෙනවා මෙතන ABC විදිහට 6 එකක් right. සිම්පල් 6 එකකින් wave B කම්ප්ලීට් කියලා අරගෙන තියෙනවා. right. නමුත් මෙතන wave B එකක right wave B එක හෝ wave W එකක නැත්නම් wave X එක. ඒ කියන්නේ මෙතන ඇවිල්ලා මේ 6 එක wave B එකක්. දැන් මෙතන තියෙන්නේ right. ඒක ඇවිල්ලා මොකද්ද? 6 එක wave B එකක්. ඒතකොට 6 එක wave B එක ඕනෑම කරෙක්ෂන් පැටර්න් එකක් හැදෙන්න පුළුවන්. හරිනේ. ඒතකොට ඕනෑම කරෙක්ෂන් පැටර්න් එකක් හැදෙන්න පුළුවන්. ඒ නිසා මේක අපිට ඕන නම් දැන් මෙතනින් wave B එක කම්ප්ලීට් නම් ඒතකොට මේ යන්න තියෙන නැවතත් මොටිව් වේව් එකක්. right. මේ යන්න තියෙන නැවතත් මොකද්ද? මොටිව් වේව් එකක්. එක්ක ඉම්පල්ස් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඩයගනල් එකක් වෙන්න පුළුවන්. හරිනේ. ඒතකොට ඒකේ දැනට 1 2 එකක් කම්ප්ලීට් වෙන විදිහට තමයි අරන් තියෙන්නේ. එහෙනම් ඊට පස්සේ 3 4 5 විදිහට waves D එක කම්ප්ලීට් වෙන්න යන්න ඕනේ. right. නැත්නම් අපිට ගන්න පුළුවන් wave B එක තාම කම්ප්ලීට් නැහැ කියලා. alright. wave B එක තාම කම්ප්ලීට් නැහැ. මේ ABC කියලා හැදුනේ W එකක්. right. wave W එකක්. ඊට පස්සේ නැවතත් මෙහෙම ABC විදිහට A B C විදිහට wave X එකක් කම්ප්ලීට් වෙන්න පුළුවන්. ABC කියන්නේ ABC කියලා මම දැනට අරන් තියෙන්නේ මෙතන මොටිව් වේව් එකක් ගිහින් තියෙනවා. මම ලොගටල් ෆ්‍රේම් ගිහම පෙන්නන්නම්. මෙතන තියෙන්නේ මොටිව් වේව් එකක්. right. ඉම්පල්ස් එකක් තමයි මෙතන කවුන්ට් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි නැවතත් මම A B C විදිහට යන විදිහට ගත්තේ. නැත්තම් මෙතන W X Y ඕන එකක් වෙන්න පුළුවන්. මේ wave X එකක් කියන්නේ ඕනෑම කරෙක්ෂන් පැටර්න් එකක් හැදෙන්න පුළුවන්. පැටර්න් එකක් right. එතකොට wave X එක triangle එකක්ද flat එකක්ද 6 එකක් double 3 triple 3 any correction right. wave X එකක් කියන්නේ දැනට මම මෙතන බැරිවිඩක් හරි extend වුණොත් එහෙම. ඒ කියන්නේ මෙන්න මේ wave B එක extend වුණොත් එහෙම ඒ කියන්නේ W X Y එකක් විදිහට extend වුණොත් එහෙම දැනට මෙතන අරන් තියෙන්නේ X එකටත් A B C එකක් යන විදිහට. ඒ කියන්නේ A B C විදිහට wave X එකක් complete කරලා නැවතත් මේක 6 එකක් විදිහට. කියන්නේ මෙතන 6 එකක් යන්න තියෙන්නේ. එතකොට double 6 එකක්. ඒක W X Y කියන double 6 එකක් complete වෙන්න wave Y එක පල්ලෙහාට එන්න අවස්ථාව තියෙනවා. alright. ඒ කියන්නේ එහෙම වෙන්නේ wave B එක තව දුරටත් extend වුණොත් තමයි. right. නැත්තම් wave B එක මෙතනින් complete කියලා අරන් ඊට පස්සේ මෙන්න මෙතන wave C එක යන විදිහට අපිට ගන්න පුළුවන්. හරිනේ. එතකොට ඔය අයිඩියා දෙකම තියෙනවා. බලලක් හරි මෙන්න මෙතන high එක break වුණොත් එහෙම high එක break වුණොත් එහෙම මේක up වෙන්න පටන් ගන්න high එක break වුණොත් එහෙම අපිට කෙලින්ම wave B එක මෙතනින් complete කියලා තහවුරු කරගන්න පුළුවන්. හරිනේ. high එක break නොවි නැවතත් මෙතන 1 to 1 ඒ කියන්නේ මේ වගේම length එකකින් සමාන වගේ length එකක් මේ හරියෙන් හදලා ඒ කියන්නේ wave 3 එකක movement එකක් දුන්නේ නැත්තම් දැන් මෙතන යන්න තියෙන wave 3 එකක්නේ. right. wave 3 එකක movement එකක් දුන්නේ නැත්තම් ඒ කියන්නේ අවම 1 මේ length එක හා සමානව length එකක් ගිහින් reject වුණොත් අපිට idea එක තියාගන්න පුළුවන් මෙතන හැදුනේ නැවත 6 එකක් කියලා. නැත්තම් මේක සාමාන්‍යයෙන් 1.618 වගේ level එකක් ගියොත් ඒ කියන්නේ අනිවාර්යෙන් මේ high එක break කරනවා. ඒකට අපිට idea එක ගන්න පුළුවන් මේ යන්නේ මෙන්න මේ third wave එක නැවතත් wave 4 5 විදිහට
මෙතනත් ඉම්පල්ස් එකකින්ම කම්ප්ලීට් වෙයි කියලා. right? නැත්තම් මෙතන සාමාන්‍යයෙන් ඩයග්‍රෑම් එකකට ගන්න පුළුවන් එන්ඩින් ඩයග්‍රෑම් එකක්. ඒතකොට එහෙම වුණොත් ABC විදිහට wave 1 එකක් කම්ප්ලීට් වෙලා නැවතත් wave 2 එකක් කම්ප්ලීට් වෙලා 3 4 5 විදිහට මෙතන එන්ඩින් ඩයග්‍රෑම් එකකින් ඕනනම් කම්ප්ලීට් වෙන්නත් පුළුවන්. alright. එතකොට ඒ අයිඩියා දෙක ඒ අයිඩියා කීපෙම තියාගෙන ඉන්න පුළුවන්. එතකොට දැනට මම ගන්න තියෙන්නේ මේ සිම්පල් මේ මේජර් පැටර්න් එක. right මෙන්න මේ ABC එකේ B එක කම්ප්ලීට් කියලා අරන් තියෙනවා. හරිනේ. වැරදිලක් හරි මේ ලෝ එක බ්‍රේක් වුණොත් එහෙම මේ අයිඩියා දෙකම ඉන්වැලිඩ් වෙනවා. right? මේ අයිඩියා දෙකම ඉන්වැලිඩ් වෙනවා. ඒ කියන්නේ මේ එන වේව් එක මේ මේක බ්‍රේක් වුණොත් එහෙම මේ අයිඩියා දෙකම ඉන්වැලිඩ් වෙනවා. right? එතකොට දැනට මේක තමයි ප්‍රධානම ඉන්වැලිඩ් ලෙවල් එක විදිහට අපිට තියාගෙන ඉන්න පුළුවන් මේ ඕනම අයිඩියා එකකට. නැත්තම් මෙන්න මේ හයි එක තියාගෙන ඉන්න පුළුවන්. මොකද ඒ දෙකෙන් මොකද්ද මුලින්ම වෙන්නේ කියලා බලන්න. මේක බේක් වුණොත් බැලක් කරේ අනිවාර්යෙන් මේක යනවා මොටිව් එක. ඉතින් මෙතනින් කොහොමද දැන් කරෙක්ෂන් එක ඉවර වෙන සෝන් එක තියෙන්නේ. මම ඒක ලෝ ටයිම් ෆ්‍රේම් පෙන්නන්නම්. ඒ ඉවර වෙන සෝන් එකෙන් පස්සේ නැවතත් මාකට් එක අප් මූව්මන්ට් එකක් තමයි යන්න තියෙන්නේ. රයිට්. මොකද මෙතන කරෙක්ෂන් එක දැන් හොඳටම ඩීප්ලි ඇවිල්ලා තියෙන කරෙක්ෂන් එකක්. රයිට්. හොඳ හෙල්ති කරෙක්ෂන් එකක් තියෙන්නේ. එතකොට දැනට එතන මෙතන টොප් එකේ ඉඳන් ගත්තොත් එහෙම මාකට් එක වැටලා තියෙනවා 27% between 30% වැටලා තියෙනවා මාකට් එක දැනටමත් මෙන්න මෙතන টොප් එකේ ඉඳලා right. එතකොට අපිට හොඳ හෙල්ති කරෙක්ෂන් එකක් විදියට මේක ඒ ටයිම් සෝන් එක ඇතුලේ තියෙනවා. ඉතින් මෙතනින් හොඳ අප් මූව්මන්ට් එකක් යන්න පුළුවන්. මම ලෝ ටයිම් ෆ්‍රේම් පෙන්නන්න කොහොමද යන්න තියෙන්නේ කියලා. එතකොට මගේ අනිත් සෙනාරියෝ ගත්තොත් එහෙම මේ මේජර් සෙනාරියෝ ගත්තොත් එහෙම අපිට දාගන්න පුළුවන් right. එතකොට මම අරන් තියෙන මේ සම්පූර්ණ පැටර්න් එක ඉම්පල්ස් එකක් යන විදිහට. right. මේ සම්පූර්ණ පැටර්න් එක ඉම්පල්ස් එකක් යන විදිහට අරන් තියෙන. ඒ කියන්නේ 1 2 3 4 5 විදිහට. ඒ කියන්නේ ඉම්පල්ස් එකක wave 5 එකක් යන විදිහට තමයි දැන් මේ අරන් තියෙන්නේ. ඒ කියන්නේ wave 1 මෙතනින් complete වෙලා wave 2 ඇවිල්ලා නැවතත් 1 2 3 4 5 විදිහට wave major wave third එක complete වෙලා ඉවරලා මේම wave 4 එක ABC එකකින් correction pattern එකකින් complete වෙලා නැවතත් 1 2 3 4 5 විදිහට මෙන්න මේ major wave 5 එක යන විදිහට. right. එතකොට අතන ගත්තේ මොකද්ද? A B C විදිහට. ඒ කියන්නේ මෙතන wave A එකකින් impulse එකකින් wave A complete ලා B C විදිහට ගත්තේ. මෙතන නම් තියෙන්නේ 1 2 3 4 5 විදිහට wave 5 motive wave එකකින් complete වෙන විදිහට. alright. එතකොට ඒක තමයි මේජර් අයිඩියා එක. ඒකෙත් කොහොම කරත් යන්න තියෙන්නේ අර වේව් එක ඒ විදිහටම තමයි යන්න තියෙන්නේ. right. ඒ කියන්නේ මාකට් එක අප් මූව්මන්ට් එකක් තමයි යන්න තියෙන්නේ. හරිනේ. අප් මූව්මන්ට් එකක් තමයි යන්න තියෙන්නේ. එතකොට ඒකෙත් මම දැනට අරන් තියෙන්නේ wave 4 එක මෙතනින් complete කියලා අරන් 1 2 3 4 5 විදිහට. right. එහම අරන් තියෙන්නේ මොකද මේ මෙන්න මේ time zone එක ඇතුළේදී මාකට් එක wave 4 complete වෙලා තියෙනවා දැනට. හරි. මේක extend ඔත් මම ඉස්සෙල්ලා පෙන්නුවේ මේක ABCW එකක් විදිහට අරන් X Y එකක් විදිහට. එතකොට wave 4 එකක් වෙන්න තියෙන අවස්ථාව මෙතන අඩුයි. මොකද මෙතන ටයිම් එක ඕනෑවටත් වඩා වැඩියෙන් අරන් තියෙනවා. right. ටයිම් එක extend වෙලා තියෙන නිසා wave 4 එක වෙන්න තියෙන අවස්ථාව වැඩි. එහෙම වුණොත් අපිට අර කලින් ABC 6 එකේ පැටර්න් එකට තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ මෙතන W X Y එකක් විදිහට මෙතන wave B එක complete වෙන විදිහට. හරිනේ. එතකොට wave 4 idea එක කියන්නේ මේ impulse එක 1 2 3 4 දැන් යන්න තියෙන wave 5 එකේ idea එකක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ level වලින් market එක දැන් මෙහෙම up වෙන්න තමයි තියෙන්නේ. හරිනේ. ඒ කියන්නේ wave 4 එක complete කියලා අරන් wave 4 එක තව extend වෙන්නේ නැතුව. හරිනේ. alright. එතකොට මේක තමයි තියෙන මගේ දෙවෙනි scenario එක. එතකොට ඔයාලා වෙන මේ third wave එකෙත් 1 2 setup එකක් හදලා නැවතත් 3 4 5 විදිහේ wave 4 එකේ triangle එකක් හදලා right ඔය ආකාරයෙන් තමයි ගිහින් තින්නේ. එතකොට මම පෙන්නන්නම් මෙතන දැන් මේ යන මොකද්ද මේ low time frame මෙතන වෙන්නේ කියලා. right. low time frame එතකොට මෙන්න මෙතන හැදලා තියෙන correction එක. එතකොට 6 එකේ wave B මෙතනින් complete හෝ wave W එක මෙතනින් complete කියලා ගන්න පුළුවන් කිව්වනේ. right. එතකොට ඒක අරන් තියෙන්නේ මම major pattern එක wave A B C විදිහට. ඒ කියන්නේ wave A එකේ ඒ කියන්නේ simple 6 එකක් wave A එකේ motive wave එකක් හදලා තියෙනවා. වඩ පේනවා 1 2 3 4 5 විදිහට. ඊට පස්සේ wave B එක මම අරන් තියෙන්නේ running flat එකක්. right. sorry මේ WXY විදිහට අරන් තියෙන්නේ double 6 එකක්. WXY විදිහට අරන් තියෙනවා wave B එක. ඊට පස්සේ නැවතත් 1 2 3 4 5 විදිහට wave C complete කියලා. එතකොට මෙතන ප්‍රධාන A B C එක complete. මෙතන එතකොට wave B එක ඉවරයි කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර 6 එක idea එකේ නම් මෙතන W එකක් හදලා තියෙන කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම උනොත් යන්න වෙන්නේ මෙතන X එකට. ඒ කියන්නේ A B C විදිහට. right. මෙන්න මේ A B C විදිහට යන්න ඕනේ. නැත්නම් මෙතනින් wave B එක complete නම් කෙලින් මෙතන යන්න තියෙන්නේ motive wave එකක්. ඒ කියන්නේ 1 2 3 4 5 විදිහට. right. එතකොට දැනට මෙතන අරන් අපිට ගන්න පුළුවන් මෙතන wave 1 එකක් හෝ wave A එකක් complete කියලා. මොකද මෙතන
පැහැදිලි මොටිව් වේව් එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ 1 2 1 2 3 4 5 විදිහට වේව් third wave එක complete වෙලා wave 4 triangle එකකින් complete වෙලා wave 5 මෙතනින් complete වෙලා තියෙනවා. ඒ කියන්නේ 1 2 3 4 5 විදිහට මෙතන මොටිව් වේව් එකක් complete වෙලා තියෙනවා. ඒක කියන්නේ wave 1 එකක් හෝ wave A එකක් විදිහට අපිට ගන්න පුළුවන්. right ඊට පස්සේ මේ ඇවිල්ලා තියෙන මොකද්ද wave B එකක් හෝ wave 2 එකක් විතර ගන්න පුළුවන් right. එතකොට ඒකේ මම අරන් තියෙනවා ABC කියලා. එතකොට W එකකින් 6 එකකින් complete කරලා ඊට පස්සේ X එක running flag එකකින් complete කරලා ඊට පස්සේ ABC කියලා නැවතත් 6 එකක් තමයි යන්නේ right. එතකොට A6 එකකේ ABC විදිහට මෙතන ඉවර වෙන දැන් time zone එකට ඇවිල්ලා තියෙන්නේ. හරිනේ. ඒ කියන්නේ මේ time zone එක ඇතුලේ තමයි තියෙන්නේ. ඔයාලට පේනවා නොවැම්බර් 21 සිට නොවැම්බර් දෙසැම්බර් 5 වෙනකන් ටයිම් එක ඇතුළත මේක කම්ප්ලීට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තවම දවස් තියෙනවා right. තව දවස් තියෙනවා කම්ප්ලීට් වෙන්න දෙසැම්බර් 5 දක්වා වගේ right. එතකොට ඒ කියන්නේ කොමන් ටයිම් zone එක. හරිනේ. එතකොට මෙතනදී දැන් මේ අහත හැදෙන right. එතකොට මෙතනදී දැන් මේ හැදෙන wave C එකේ අවසාන ඉම්පල්ස් එක තමයි හැදෙන්නේ right. ඒ කියන්නේ මෙන්න මේ C එකේ හරිනේ. ඒ කියන්නේ A B C එකේ මේ අවසාන wave impulse එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ 1 2 3 4 5 විදිහට අපිට ගන්න පුළුවන් මෙතන. ඒ කියන්නේ මම මෙතන හිතනවා තාම මෙතන complete මේ low එකත් නැවත පාරක් ගණී කියලා. right ඊට පස්සේ හිතනවා මෙතන wave C එක 1 2 3 4 5 විදිහට මෙතන ගණී කියලා. ඒ කියන්නේ තාමත් මෙතන low එක confirm නැති විදිහට තමයි මම අරන් තියෙන්නේ. මොකද ඔයාලට පේනවා මෙතන මම fixed volume range එක දාගෙන තියෙනවා. එතකොට මෙතන හොඳ POC level එකක් තියෙනවා මේ. රෙඩ් ලයින් එක තියෙන හොඳ POC level එකට. ඊට පස්සේ එතන හොඳ සපෝට් සෝන් එකක් වගේ පේනවා නේ. මම මේ කොළ පාටින් දාගෙන තියෙන හොඳ සපෝට් සෝන් එකක්. ඉතින් මං හිතනවා බොහෝ දුරට මේ ලෙවල් එකට තව වැටෙන්න පුළුවන් කියලා. එතකොට මේ මෙන්න මේ අවසාන C එකේ 1 2 3 4 5 විදිහට සම්පූර්ණ ඉම්පල්ස් එකත් එතකොට කම්ප්ලීට් වෙන්න අවස්ථාව තියෙනවා. right මෙතන මං තවදුරටත් බලන් ඉන්නවා. මෙතන මාකට් එක තව ටිකක් මේක වැටේ කියලා. එහෙම වැටුනොත් නම් හොඳම chance එකක් තියෙනවා බයි කරගන්න. එහෙම නැත්නම් බැරි වෙලාවක් හරි ඔයාලට මෙන්න මේ වගේ හයි එකක් ඔයාලට බ්‍රේක් වෙනකන් ඕනනම් බලන් ඉන්න පුළුවන්. හරිනේ. ඒ කියන්නේ මේක ඒ කියන්නේ මම 1 2 එකක් විදිහට ගත්තොත් එහෙම මෙන්න මේ wave 2 එක බ්‍රේක් වුණා කියන්නේ wave 4 එක අනිවාර්යෙන් මෙතනින් පස්සේ කෙලින්ම up trend එක තමයි යන්නේ. right. එතකොට මේ වගේ හයි එකක් ඔයාලට ටාගට් තියන් ඉන්න පුළුවන් බැරි වෙලාවක් හරි මාකට් එක මෙහෙම ඇවිල්ලා මේක බ්‍රේක් වුණොත් එහෙම ඊළඟ එන කරෙක්ෂන් එකෙන් හොඳ ලෝන් ට්‍රේඩ් එකකට හොඳ පොසිෂන් එකකට එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒතකොට ලෝ ටයිම් ෆ්‍රේම් ඕක තමයි වෙන්න තියෙන්නේ බලන් ඉන්න තියෙන්නේ තව ටිකක්. ඒතකොට මේක හොඳ අවස්ථාවක්. මම හිතනවා මේක හොඳ මූවමන්ට් එකක් දෙයි කියලා මේ කොයින් එක. මොකද මම කිව්වා මෙතන හොඳ දැනටමත් හොඳ හෙල්ති කරෙක්ෂන් එකක් ඇවිල්ලා තියෙන්නේ. right ඒ කියන්නේ මාකට් එක නැවත අනිවාර්යෙන් හොඳ මූවමන්ට් එකක් යන්න ඕනේ. ඉතින් ඒකට කලබල වෙන්න එපා. මම කිව්ව විදිහට මෙන්න මේ ලෝ එකවත් අඩු ගානේ නැත්තම් මෙන්න මේ ලෝ ටයිම් ෆ්‍රේම් ගත්තොත් එහෙම මෙන්න මේ ලෝ එක. මේ sorry මෙන්න මේ හයි එක. මෙන්න මේ හයි එකත් බලන් ඉන්න පුළුවන්. මේ හයි එකට කලින් ඔන්න මේ හයි එක බ්‍රේක් වුණොත් අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන්. මොකද මේ ලෝ ටයිම් ෆ්‍රේම් එකේ මෙතන කරෙක්ෂන් පැටර්න් ලෝ ටයිම් ෆ්‍රේම් එකේ මෙතන මේ හයි එක බ්‍රේක් වුණොත් එහෙම ඒකත් එතකොට බෙයාරිස් අයිඩියා එක තව ඉන්වැලිඩ් වෙනවා. කියන්නේ තව ටිකක් තව දුරටත් සෙල් වෙන්න තියෙන. ඒක ඔයාලට පේනවා මේ channel එකටත් ලස්සනට රිජෙක්ට් කරලා මේ channel එකටත් ලස්සනට රියැක්ට් කරලා තියෙනවා මාකට් එක right. මේ channel එකට ලස්සනට රියැක්ට් කරලා තියෙනවා. ඉතින් මේ හුඟක් කන්ෆර්මේෂන් එක. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට වැටුනොත් එහෙම නියම zone එකක් මම බලාපොරොත්තු වෙනවා මෙතෙන්ට වැටේ කියලා right. වැරලා කරි මෙතෙන්ට වැටලා තවත් මෙන්න මේ 88.6 එකත් එහෙම බ්‍රේක් වුණොත් එහෙම නම් මේක පොඩ්ඩක් ඉන්වැලිඩ් වෙන්න තියෙන අවස්ථාව වැඩි. කියන්නේ මෙන්න මේ low එක ගන්න තියෙන අවස්ථාව වැඩි. එහෙනම් ඔයාලට බලන් ඉන්න තියෙන්නේ මාකට් එක මොකද මෙතන වෙන්නේ කියලා මේ කරෙක්ෂන් පැටර්න් එකේ මෙන්න මේ ලෝ එක තව පාරක් අරගෙන මාකට් එක මේ මෙහෙම සෙල් බයි වෙන්න ගත්තොත් නම් නියම ඔපචුනිටි එකක් ඊළඟට එන කරෙක්ෂන් එකෙන් හොඳ ලෝන් ට්‍රේඩ් එකකට ඕපන් වෙලා මාකට් එකේ අල්ලන් ඉන්න පුළුවන් ට්‍රේඩ් එක අවම මෙන්න මේ හයි එක බ්‍රේක් වෙනකම් රයිට් මෙන්න මේ හයි එක බ්‍රේක් වෙනකම් ඔයාලට හොඳ පොසිෂන් එකක් ඔන් කරගන්න පුළුවන් ඕපන් කරගන්න පුළුවන් රයිට් මේක තමයි ඉතින් මේ දෙන්න තියෙන අප්ඩේට් එක මේ කොයින් එකේ ඉතින් පරිස්සම ට්‍රේඩ් කරන්න ඔයාලා හැමදෙස්සම කන්ෆර්මේෂන් එකක් හැදෙනකම් බලන් ඉන්න. ඒතකොට VTC අප්ඩේට් එකේ මම කලින් දීපු එකත් සාර්ථක වෙලා තියෙනවා. මම ඒක අප්ඩේට් එක අරන් එන්නම්. තව ටිකක් මාකට් එක මූව් වුණාට පස්සේ ඊළඟ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම මේ වගේ පුළුවන් වෙලාවට ඕල් කොයින් වල අප්ඩේට් එකක් අරන් එන්නම්. වෙනත් කොයින් වල කවුන්ට් අරන් එන්නම්. ඉතින් channel එකත් එක්ක ඉන්න හැමෝම මේ වීඩියෝස් හොඳ නම් ඉතින් like එකත් කමෙන්ට් එකක් දාලා එහෙම channel එක තව කාට හරි share කරලා නිතරම මාකට් බිට්කොයින් එහෙම අප්ඩේට් කරන්න ඕන. හොඳ channel එක subscribe කරලා notification on කරන් තියන් ඉන්න හැමෝටම සුබ දවසක් ජය වේවා.